මේ ඉන්නේ සිවිල් ඉන්ජිනේර තමින්දු මහත්මයා. මොකද්ද ඔබට ගැන මේ මාර්ගය ගැන කියන්න දෙන්නේ? තමයි අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක. ඕ. මොහොතබඩ වෙලා මාර්ගය ලංකාවේ මැද්දට රුම මාර්ගය හදලා තියෙන්නේ. ඕන කෙනෙක්ට මේක යන්න පුළුවන්. තව ටික කාලෙකින් අපි අධිවේගී මාර්ගයක් ගන්න ඉන්නේ ඇතුලෙන් යන්න. ගමන ගොඩක් පහසු වෙන ට්‍රැෆික් එකේ ඇති වෙන්නෙම නැහැ. තමගේ තියෙන අදහස. වියදම ගැන මොකද ඔබ කියන්නේ? මේකට ඉතින් එච්චර යන්නේ නැහැ. ඉතින් එන සේවකයන්ට කන්න මොන දුන්නා නම් ඇති. ඉතින් ලොකු වියදමක් යන්න ඕන නම් මේක අපිට රුපියල් 10000 විතර ඉවර කර හැකියි. මේක ඕන ගන්න මේ ආයිඩියා විතරයි මේ වල මේ චූටි මේ වල මෙච්චර ගෙමක් අපි ගහලා දෙන්නේ බලන්න. මේකදී අපි එල්ලමකුත් සම්බන්ධලා තියෙනවා. අපිට මැනිකක් හම්බුණා මේ තමයි මැනික. අපිට මැනිකක් හම්බුණා මේක ඉතාමත් දුර්ලභ මැනිකක්. මේක මම හිතන්නේ කෝටි 500ක් විතර වටිනානේ. ඔය මම බලන්න වෛරෝඩ් රත්නපුරේ අස්තිමේන්තුගත මැනික් ව්‍යාපාරික. මේක ආර් නූලත් එක්ක තියෙන හින්දා මේක කෝටි 1000කට විතර මම හිතන්නේ පාරෙන් ප්‍රොෆිට් එකක් විතර අපිට හම්බ වෙනවා මේක. අපි මේක බලාපොරොත්තු වෙන ලංකාවේ තියෙන ඔක්කොම ණය ටික ගෙවලා ඉවර කරන්න මේ මැනිකේ. බැරි වෙයි බං. ඒක ටික ඉන්නවනේ. යාළුවත් එක 110ක් විතර ඒකෙන් බැරි වෙයි. බැරි වෙයි. නේනම් අපි මැනිකේ බා මැනික දෙකට කරලා අපි විසිච්චා. අපිට කාල්තන් ඉවර කරනවා අපි. එහෙනම් අපි ගියා. සිවිල් ඉන්ජිනේර සයිඩ් මම මහත්තයා ඔබට මම කියන්න දෙන්නේ. අපි ප්‍රොජෙක්ට් එකේ සියලු වැඩ කටයුතු අවසන් කරමින් ඉන්නේ මේ මොහොතේ. මොකද මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම කිව්වොත්? ප්‍රොජෙක්ට් එක මේක මෙහෙමයි. මෙතනින් දැන් අපි දැන් ලංකාවේ තියෙන ට්‍රැෆික් එකත් එක්ක යන්න අමාරු වෙන්නේ. ඔව් යස්. වාහනත් එන්නේ වැඩි වෙනවා. ඒකෙන්ද අපි උමම් මාර්ගයක් විතර තමයි මේක හදලා තියෙන්නේ. අපිට මේ පැත්තෙන් ගිහලා මෙතනින් මේ අපි ඇතුලෙන් දාලා තියෙනවා මේ පැත්තෙන් මේ ගිහලා මෙහෙම අත ගන්න පුළුවන්. එහෙම ගිහලා දැන් මෙහෙන් යනවා. මේ උමගක් කියන්නේ උමම් මාර්ගය. මේ පැත්තෙනුත් යන්න පුළුවන්. මැද ඇතුලේ තියෙනවා සෙට් එක එහෙම ෆුල් ටැංක් තේකඩ හැමදේම අපි දාලා තියෙන්නේ. මෙහෙන් ගිහලා සිනෙක්කන්දියෙන් මතුවෙන්නත් පුළුවන්. ඇඹිලිපිටිය, නුවර, රාගම, මාතලේ, වේයන්ගොඩ ඔය හැම පැත්තකින් මතුවෙන්න පුළුවන්. එහෙම අපි හදලා තියෙන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මාතේ අපි සමග සාකච්ඡා කරගෙන යුතුනාට. මතු විරාමයේ පස්සේ අද තමයි ප්‍රතාප පාර්ලිමේන්තුවට එමු.